Hey guys, welcome to our channel. I'm Pivi. අද අපි shopping යන්න තමයි හිටියේ. හැබැයි යන්න උනේ වෙන තැනක. මම ඕඩර් නිසා මම බැලුවේ නෑ මං හිතුවේ අතරම මේ අද ඕපන් කියලා. කොහොම අහලා එකක්වත් ඕපන් නෑ. ඉතින් වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ කැමති නම් like කරන්න, comment එකක් දාන්න, subscribe කරන්න. එහෙනම් අපි බලමු අද කොහෙද අපි ගියේ කියලා. අර පැත්තෙන් සද්දයක් එනවා. මේ තියෙන්නේ අද fit check එක. මේ ප්ලම් එක තමයි මං අද යන ගමන් කන්න ගත්ත ස්නැක් එක. ඊට පස්සේ ඉතින් මං හරි සන්තෝෂයෙන් උඩ පැන shopping යන්න ලෑස්ති වෙලා බස් එකට යන ආකාරය තමයි මේ. හැබැයි වැඩි වෙලා යන කලින් හස්බන්ඩ් කිව්වා අද shop එක වහලනේ කියලා. අද ගෙදර යන්න බෑනේ ආයේ දැන් ලෑස්ති වෙලා එහෙම ආපු නිසා. ඉතින් කොයිකටත් කියලා මේ shopping mall එකවත් ඇරලාද බලන්න එතනටත් ආවා. සමහර කෑම තියෙන shops open තිබ්බට ඒකට අද වහලා. එහෙමයි අද shopping යන්න ආවේ. හැබැයි මම ඕඩර් නිසා මම බැලුවේ නෑ මං හිතුවේ අතරම මේ අද ඕපන් කියලා. මං යන්න හදපු shops ටික. ඉතින් මේ ඔක්කොම අහලා එකක්වත් ඕපන් නෑ. ඉතින් අපි ඒ නිසා ප්ලෑන් එක වෙනස් කරලා අපි වෙන තැනකට යන්න හිතුවා. අපි ඉන්නේ U1 එකේ. දැන් අපි යන්නේ කොහෙද? Marine Platz ගිහිල්ලා අපි යනවා Angel of Peace කියලා එකක් තියෙනවා. එතන තමයි යන්න හදන්නේ. ඒකට පොඩි පැටර්න් එකක් තියෙනවා අර. ඒක ලස්සනයිනේ. මේක වාට හොඳයි. කලිසම්. අපි යනවා කන්න මොනවා හරි ගන්න. මෙයා මේ මොකද ඩෝන එකේ එකක් කිව්වා මේ ඒක හොඳයි කියලා මම කාලා නැහැ තාම. එකක් ගන්න යන්නේ. බලමු. අපි කන්න යන්න හදද්දී unexpectedly මෙතන දැක්කේ. අපි කලින් Marine Platz ආවට මෙතන අපිට මිස් වෙලා තියෙනවා. මේ තමයි Azam Kirche නැත්නම් Azam Church එක. 1733 ඉඳලා 1746 දක්වා හදලා තියෙන මේ church එක Azam Brothersලා නැත්නම් ගොඩක්ම creative architectsලා දෙන්නෙක්ගේ වැඩක්. කලින් අපේ Marine Platz වීඩියෝ එක බැලුවා නම් ඒකේ අපි පෙන්නපු St. Peter's Church එකේ branch church එකක් තමයි මේ. අනිත් churches වලට සාපේක්ෂව ගොඩක් පොඩි ඉඩක තමයි Azam Kirche එක හදලා තියෙන්නේ. හැබැයි මේ sculpture, architecture සහ paintings එකතු කරලා මේ 2-story building එක මේ brothersලා work of art එකක් බවට පත් කරලා තියෙනවා.
තව විශේෂ දෙයක් තමයි මේ චර්ච් එකේ වින්ඩෝස් හදලා තියෙන විදියට හරිම ලස්සනට නැචරල් ලයිට් එක චර්ච් එක ඇතුළට එනවා. ඔයගොල්ලන්ට පේන මේ කර්ටන්ස් වගේ ඒවා බැලූ බැලමට පේන්නේ ඇත්ත ඒවා වගේ. හැබැයි ඔක්කොම ස්කල්ප්ටඩ්. මේ චර්ච් එකේ මේ විදිහේ කන්ෆෙෂනල්ස් නැත්තම් ප්‍රීස්ලා අනිත් මිනිස්සුන්ගේ කන්ෆෙෂන්ස් අහන්න ඉඳගන්න පොඩි ස්ටෝල්ස් වගේ ඒවා 7ක් තියෙනවා. විශේෂයෙන් මේගොල්ලෝ මේ චර්ච් එක ඩිසයින් කරලා තියෙන්නේ තරුණ අයට කන්ෆෙෂනල් එකක් විදියට. ඔරිජිනලි ප්‍රයිවට් චර්ච් එකක් විදියට හැදුවට පබ්ලික් එකෙන් ගොඩක් ප්‍රොටෙස්ට්ස් ඇවිල්ලා තියෙන නිසා අන්තිමට ආසම් බ්‍රදර්ස්ලා පබ්ලික් එකට චර්ච් එක ඕපන් කරලා තියෙනවා. ඔන්න හරක් 4 දෙනෙක්ම ඉන්නවා බලාගන්න. මම මුලින් කිව්වා වගේ අපි මරීන් ප්ලැට්ස් වල ඩෝනර් එකෙන් ගත්තා කෑම දෙකක්. ඒවා මාරම රසයි, ඒ වගේම ෆීලිං. අනිත් එක ගානට වඩා වර්ත්. මේ පළවෙනි වතාවට තමයි මම ට්‍රෑම් එකේ යන්නේ. මේ ඈතින් පේන්නේ The Angel of Peace. The Angel of Peace මොනියුමන්ට් එක ඕපන් කරලා තියෙන්නේ 1896 මැයි 10 වෙනිදා. මේ ඒන්ජල් ස්ටැචුව එක මීටර් 6ක් උස බ්‍රොන්ස් වලින් හදලා තියෙන මොනියුමන්ට් එකක්. කොලම් එක මීටර්ස් 38ක් උසයි. මේකේ යට මේ තියෙන ටෙම්පල් එකක් වගේ කොටසේ 4 පැත්තේ රූප 4ක් තියෙනවා. මේ මොනියුමන්ට් එක හදලා තියෙන්නේ 1870 ඉඳලා 1871 දක්වා තිබුණ ෆ්‍රැන්කෝ ප්‍රුෂියන් වෝර් එකෙන් පස්සේ පීස්ෆුල් අවුරුදු 25ක් ගත වුණ එකට රිමයින්ඩ් එකක් විදියට. 1981 දී මේ උඩ ඉන්න ඒන්ජල් කොලම් එකෙන් වැටේ කියලා ඩේන්ජර් එකක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒක රිමූව් කරන්න හදද්දී ඩැමේජ් වෙලා. ඊට පස්සේ 1983 දී ඒන්ජල් රිස්ටෝර් කරලා ආයෙ කොලම් එකකින් තියද්දී ඒකේ ලෙග්ස්ුයි වින්ග්ස්ුයි ඔක්කොම රිප්ලේස් කරලා තමයි තියලා තියෙන්නේ. මෙතනින් පහළට ගියාම ෆවුන්ටන් එකක් තියෙනවා. ෆුල් විව් එක මම පහළට ගිහලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මොනියුමන්ට් එකට පහළ කොටසේ තියෙන ෆවුන්ටන් එක. මේ තමයි Angel of Peace. මෙතන එහෙම බලන්න ඇත්තටම ලොකුවට දෙයක් නෑ. හැබැයි ඔයා කොහේරි යන ගමන් මොනවා හරි කන්න අරගෙන මෙතන බෙන්ච් එකක වාඩි වෙලා ටිකක් නිදහසේ ඉඳලා යන්න පුළුවන්. මෙතන නම වගේම ගොඩාක් පීස්ෆුල්. අපි ඊට පස්සේ ස්ටාර්බක්ස් එකට ආව කොෆී ගන්න. මං හැමදාම ගන්න එකම කොෆී එක නිසා අද ගත්තා ස්ට්‍රෝබෙරි ෆ්‍රාපේ එකක්. ඊළඟට අපි ගියේ එතන මෙහා පැත්තේ තියෙන හොෆ් ගාඩන් හිස්ටොරික් පාක් එකට.
මියුනික් වල ගොඩක් තැන් වගේ මෙතනත් හරිම ලස්සනයි. එතන සංගීතයක් යනවා ඇතුලේ. බලමුද? ගිහිල්ලා. අර පැත්තෙන් ශබ්දයක් එනවා. යනවා බලන්න. සංගීතය. ඉතින් මෙතන ටිකක් වෙලා ඉඳලා අපි ගෙදර ආවා. එහෙනම් අදට විකාශය නිමාව.